ඔත් ඔන්ලයින් බිස්නසයක් කරන කෙනෙක්ද හැබැයි තාමත් ඕඩස් කරන්නේ වත්සප් එකෙන්ද වගේ බිස්නස එකට වගේ ප්‍රන්් එකට තම ඔන්ලයින් ස්ටෝ එකක් නැද්ද ඒකමස් වෙබ්සයිටයක් හදන්න හිතලවත් නැද්ද ඒ කියන්නේ ඔත්තාම අප්ඩේට් වෙලා නැහැ ඉතින් දැන් අප්ඩේට් වෙන්න කාලෙ හරි ඉන්ට්‍රඩියසින් ශොපෙක් දැන්වාලට පුළුවන් වගේ ඔන්ලයින් බිස්නස එකට නැතන් වගේ ප්‍රන්් එකට මෙන්න මේ වගේ ප්‍රොෆෙෂනල් න් ට්‍රක්ටව ලකින් ඔන්ලයින් ස්ටෝ එකක් විනාඩි පහෙන් ක්‍රේට් කරගන්න කිසිම ටෙක්නිකල් නොලෙජ්ජක් ඕන වෙන්න නැහැ පැය ගණන් දවස් ගනම් බලාගෙනින් නොනෙත් නැහැ ලක්ෂ ගණන් වියදන් කරන්න ඕනෙත් නැහැ වගේ ප්‍රන්් එක වගේ ඔන්ලයින් බිස්නස් එක විනාඩි පහල් ලෙවලප් කරගන්න දැන්ම ශොපෙක් එක ජොයින් වෙලා ශොපෙක්ස්ටෝ එක ක්‍රේට් කරගන්න ඉතින් අද අපි මේ වීඩියෝකින් බලමු මොකක්ද මේ ශොපෙක්ස් පලට්ෆෝර්ම් එක ඔගේ ශොපෙක්ස්ටෝ එක මොනවගේ එකක් වෙයිද ඇන් ශොපෙක්ස්ටෝ එකක් තියෙනකින් වගේ බිස්නස් එකට ලැබෙන බෙනිෆිටස් මොනවද කියලා ඉතින් වීඩියෝ කාන්තිම වෙනකන් අපිත් එක දිගටම එකතුලා ඉන්න so let's get into the video ශොපෙක් ස්ටෝ එකක් කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත් ශොපෙක් ස්ටෝ එකක් කියලා කියන්නේ ඔයාගේ බ්‍රෑන්ඩ් එකටම නැත්නම් ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකටම වෙන් වුණු ඔන්ලයින් ස්ටෝ එකක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් කානේජ් ස්පාසිලෝන් වගේ බිග් බ්‍රෑන්ඩ්ස් වලට එයාලගේම ඔන්ලයින් ස්ටෝර්ස් තියෙනවා. ඒක නිසා එයාලගේ කස්ටමර්ස්ලාට පුළුවන් ඩිරෙක්ට්ලි මේ ඔන්ලයින් ස්ටෝර්ස් වලට ගිහිල්ලා එයාලා කැමති ප්‍රොඩක්ට්ස් කැමති විදිහට පේ කරලා ඕන වෙලාවක ඕඩර් කරන්න. හැබැයි ඔයාලට තාම ඔන්ලයින් ස්ටෝ එකක් නැහැ. ඒක නිසා තමයි ඔයා WhatsApp වලින් ඕඩර්ස් ගන්නේ. ඒත් ඔඩ ශොපෙක් ස්ටෝ එකක් තියෙනවනම් ඔඩ හැම තැනම නම්බේකෂයා කර ඕඩ කරන්න ඔන්නම් මේ නම්බෙකට මසේජ් කරන්න කිය ඉන්න ඕනේ නැහැ ඔඩ පුළුවන් කෙලින් මගේ ශොපෙක් ස්ටෝ එක ලින්ක් එක වගේ ටික්ටොක් පේජ් එක වගේ ෆෙස්බුක් පේජ් එක වගේ ඉන්ස්ට්‍රග්‍රෑම් එක මේ හැම තැනම ෂයා කරන්න එතකොට වගේ කස්ටමර්ස්ලටත් පුළුවන් අර කානේජ් ස්පාසිලෝන් වගේ බිග් බ්‍රෑන්ඩ්ස් වලින් බයි කරනවා වගේම කෙලින්ම වගේ ඔන්ලයින් ස්ටෝ එකට ඇවිල්ලා ඒ කියන්නේ වගේ ශොපෙක් ස්ටෝ එකට ඇවිල්ලා එයාලා කැමති ප්‍රොඩක්ට්ස් කැමති විදිහට කැමති පේමන්ට් මෙතඩ් එකකින් පේ කරලා එවලම ඕඩර් කරන්න ඉතින් ඔය කස්ටමර්ස්ලට වට මැසේජ් කරවා රිප්ලයි කරනගම් බලගන්න ඕනේ නැහැ කෙලින්ම යාලා කැමති වෙලාවක ශොපෙක් ස්ටෝ එකට ඇවිල්ලා යාලට ඕඩර්ස් ප්ලේස් කරන්න පුළුවන් ඉතින් සරලවම කිව්වොත් මෙන්න මේක තමයි ශොපෙක් ස්ටෝ එකකින් වෙන්නේ අපි ඊළඟට බලමු ඔයා ශොපෙක් ස්ටෝ එකක් ක්‍රියේට් කරාට පස්සේ ඔයාගේ ශොපෙක් ස්ටෝ එකත් මොන වගේ එකක් වෙයිද කියලා මුලින් මොඩ කරන්න තියෙන්නේ shopexlk වෙබ්සයිට් එකට යන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට ලයිව් ඩෙමෝ කියලා බටන් එකක් බලාගන්න පුළුවන් ඒක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඔන්ලයින් ස්ටෝ එකකට රීඩිරෙක්ට් වෙනවා මේකට තමයි අපි shopexlk එකක් කියලා කියන්නේ ඔයාගේ බ්‍රෑන්ඩ් එකටම නැත්නම් ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකටම වෙන් වුණු ඔන්ලයින් ස්ටෝ එකක් නැත්නම් e-commerce වෙබ්සයිට් එකක් දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාගේ ඔන්ලයින් ස්ටෝ එකත් මොන වගේ එකක් වෙයිද කියලා as you can see a clean minimal and professional look එකක් තියෙන online store එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ online store එක 100% mobile and desktop friendly. ඒක නිසා ඔයාලට bugs and errors ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාගේ business එකටත් Shopek store එකක් තියෙනවා නම් ඔයාගේ customers ලටත් premium online shopping experience එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ස්ටෝ එකේ user interface එක ගැන කතා කරොත් උඩින් ඔයාගේ brand එකේ නැත්නම් business එකේ logo එක වගේම name එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ right hand side එකේ orders icon එක and cart icon එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ search bar එක use කරලා ඔයාගේ customers ලට පුළුවන් එයාලා කැමති products ලේසියෙන්ම හොයාගන්න. ඉතින් ඊට පස්සේ ඔයා මොනවා හරි offers දෙනවා නම් නැත්නම් coupon codes වගේ create කරලා තියෙනවා නම් ඒවා අපිට මේ section එකෙන් බලා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රඩක්් සෙක්ෂන් එක විදිහට featured and new arrivals products list එක අපිට උඩින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඩිස්ප්ලේ කරන්න ඕන මොන ප්‍රොඩක්ස්ද කියලා ඔයාට ඔයාගේ ස්ටෝ ඩෑෂ්බෝඩ් එකකින් වෙන වෙනම සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ කැටගරිස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කැටගරිස් ටිකට අදාළ ප්‍රොඩක්ට්ස් ඔක්කොම මේ විදිහට ලස්සනට ලිස්ට් ඩවුන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කැටගරිස් උඩ ක්ලික් කරොත් ඔයා මේ අදාළ කැටගරි එකේ ප්‍රොඩක්ට්ස් තියෙන සෙක්ෂන් එකට ස්මූත්ලි රීඩිරෙක්ට් වෙනවා. දැන් අපි ප්‍රඩක්් එකක් ඕපන් කරලා බලමු සිංගල් ප්‍රඩක්් පේජ් එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මාරම කොලිටි ප්‍රමියම් ලුක් එකක් තියෙන ප්‍රඩක්් පේජ් එකක් තමයි ඔයාගේ ශොපෙක්ස්ටෝ එකෙත් තියෙන්නේ. උඩින්ම ඔයාලට ප්‍රඩක්් ඉමේජස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රඩක්් ටයිටල් එක and රේටිං සෙක්ෂන් එක තියෙනවා. ඒකට යටින් ඔයාලට ඒ ප්‍රඩක්් එකේ ප්‍රයිස් එකත් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙතන ප්‍රඩක්් ඩිස්ක්‍රිප්ෂන් එකත් බ්‍රීෆ්ලි ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් ඔයාගේ ඔන්ලයින් ස්ටෝ එකට ප්‍රඩක්් එකක් ඇඩ් කරද්දිවාට පුළුවන් මෙන්න මේ වගේ කස්ටම් ඇට්‍රිබියුට්ස් ඕන තරම් ඇඩ් කරන්න. එතකොට කස්ටමර්ස්ලා ඔඩර් කරද්දී යාලට මේවා සිලෙක්ට් කරලා යාලා කැමති සයිසස් කැමති කලර්ස් වගේ දේවල් තෝරලා ඕඩර් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් අවශ්‍ය ක්වොන්ටිටි එක සිලෙක්ට් කරලා
add to cart බටන් එක ප්‍රෙස් කරලා ප්‍රොඩක්ට් එක කාර්ට් එකට ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් කෙලින්ම buy now බටන් එක ප්‍රෙස් කරලා ඩිරෙක්ට්ලිම ඕඩර් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ප්‍රඩක්් එකට අදාළ ඇඩිෂනල් ඩීටේල්සන් රිවියස් වගේ දේවල් අපිට මේ සෙක්ෂන් එකෙන් බලාගන්න පුළුවන්. And finally at the bottom මෙන්න මේ වගේ suggested product list එකක් තියෙනවා. ඉතින් මේක වගේ sales වැඩි කරගන්න ලොකු help එකක් වෙනවා. ඉතින් තවත් ස්පෙෂල් දෙයක් මෙන්ෂන් කරන්න ඕනේ ඔයා කස්ටමයිසබල් ප්‍රඩක්ට් සෙල් කරන කෙනෙක් නම්. for an example custom printed t-shirts වගේ සෙල් කරන බිස්නස් එකක් කරනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ඔප්ෂන් එකකුත් ඔයාගේ කස්ටමර්ස්ලට දෙන්න. එතකොට යාලට පුළුවන් කස්ටමයිස් වෙන්න ඕන ඩිසයින්ස් ටික ෆොටෝස් ටික වගේ අප්ලෝඩ් කරලා ඒ විතරක් නෙමෙයි කස්ටමයිස් වෙන්න ඕන කොහොමද කියලා පොඩි නෝට් එකකුත් ටයිප් කරලාම ඕඩර් එක ප්ලේස් කරන්න. ඉතින් මේ වගේ ෆිසිකල් ප්‍රොඩක්ට්ස් විතරක් නෙමෙයි ඔයාට ඩිජිටල් ප්‍රොඩක්ට්ස් උනත් ඔයාගේ Shopex store එක හරහා සෙල් කරන්න පුළුවන්. for an example e-books, past papers, PDFs, online courses වගේ දේවලුත් ඔයාට Shopex store එකක් through සෙල් කරන්න පුළුවන්. දැන් අපි බලමු කස්ටමර් කෙනෙක් ඔයාගේ ඔන්ලයින් ස්ටෝර් එකට ඇවිල්ලා ඕඩර් එකක් ප්ලේස් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ කස්ටමර්ස්ලට පුළුවන් ඔයාගේ ඔන්ලයින් ස්ටෝර් එකට ඇවිල්ලා එයාලා බයි කරන්න කැමති ප්‍රොඩක්ට්ස් කාර්ට් එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි කාර්ට් පේජ් එක ඕපන් කරොත් අපිට ඇඩ් කරලා තියෙන ප්‍රොඩක්ට්ස් ටික මේ විදිහට ලිස්ට් ඩවුන් කරලා තියෙනවා. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ available තියෙන active offers and promotions වගේ දේවල්. ඉතින් යටින්ම අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ඕඩර් එකේ total value එක. ෆයිනලි ඔයාට කැමති නම් සර්විස් චාර්ජස්, ඩිලිවරි චාර්ජස් වගේ දේවලුත් මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ කස්ටමර්ස්ලට තියෙන්නේ මේ ප්ලේස් ඕඩර් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට පුළුවන් contact details and address එක වගේ දේවල් එන්ටර් කරන්න. ඊට පස්සේ step 2 එකෙන් details ටික confirm කරලා step 3 එකෙන් කස්ටමර්ස්ලට පුළුවන් payment එක කරන්න. ඉතින් අපිට මෙතන මේ වෙනකොට payment methods 3ක් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාට වගේ Shopex store එකෙන් සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙතන පෙන්වන්න ඕන payment methods මොනවද, ඔයාට ඕන නැති payment methods මොනවද කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයා කස්ටමර්ස් ලගෙන් කාඩ් පේමන්ට්ස් විදිහට මුදල් ලබා ගන්න කැමති නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ store dashboard එකෙන් කාඩ් පේමන්ට්ස් off කරලා තියන්න. එතකොට ඔයාගේ කස්ටමර්ස්ලට කාඩ් පේමන්ට්ස් වලින් ඔයාට පේමන්ට්ස් කරන්නත් බෑ. මෙතන මේ විදිහට කාඩ් පේමන්ට්ස් කියලා පෙන්වන්නෙත් නැහැ. හැබැයි පේමෙන්ට් මෙතඩ්ස් තුනටම කැමති නම් ඒ කියන්නේ කාඩ් පේමන්ට්ස් වලින්, බැංක් ට්‍රාන්ස්ෆර් වලින්, කැෂ් ඔන් ඩෙලිවරි වලින් ඔයා සල්ලි ගන්න කැමති නම් ඔයාට පුළුවන් මේ පේමෙන්ට් මෙතඩ්ස් තුනම ඔන් කරලා තියන්න. ඒ වගේම තමයි ඔයාගේ කස්ටමර්ස්ලා බැංක් ට්‍රාන්ස්ෆර් මෙතඩ් එක සිලෙක්ට් කරොත් මෙතනින් එයාලට ඔයාගේ බැංක් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බැංක් ඩීටේල්ස් හැම එකක්ම ඔයාට ඔයාගේ Shopex store dashboard එකෙන් එන්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා එන්ටර් කරපු ඔයාගේ බැංක් ඩීටේල්ස් ටික මෙතන ඔයාගේ කස්ටමර්ස්ලාට පෙන්නනවා. එතකොට වගේ කස්ටමර්ස්ලට තියෙන්නේ මේ බැංක් ඩීටේල්ස් වලට බැංක් ට්‍රාන්ස්ෆර් එක කරලා එයාලගේ account එකේ නම් එකයි ඊට පස්සේ receipt එකයි අප්ලෝඩ් කරලා order එක place කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ store dashboard එකෙන් බැංක් receipt එක check කරලා order එක accept කරන්න. නැත්නම් කස්ටමර්ස්ලට පුළුවන් කෙලින්ම card payment එකක් විදිහට payment එක කරලා instantly එයාලගේ order එක place කරන්න. finally customer කෙනෙක් order එකක් place කරාට පස්සේ එයාව order tracking page එකට redirect වෙනවා. මෙතනදී ඔයාලගේ කස්ටමර්ස්ලට පුළුවන් එයාලා දාන orders live track කරන්න. ඒ කියන්නේ එයාලට බලා ගන්න පුළුවන් එයාගේ order එක මේ වෙනකොට මොන stage එකේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ කස්ටමර්ස්ලා මේ විදිහට දාන orders හැම එකක්ම ඔයාලට ඔයාගේ store dashboard එකෙන් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ orders accept කරන්න, status එක change කරන්න මේ හැම දෙයක්ම ඔයාලට ඔයාගේ store dashboard එකෙන් ඉතාමත් ලේසියෙන්ම කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා ඕඩර් එක රෙඩි කරලා courier එකට දුන්නට පස්සේ ඔයාට පුළුවන් ඕඩර් එකේ ස්ටේටස් එක out for delivery කියලා මාක් කරන්න. ඊට පස්සේ දවස් 7ක් ඇතුළත ඕඩර් එක completed කියලා automaticallyම මාක් වෙනවා. නැත්නම් ඔයාගේ කස්ටමර්ට ඕඩර් එක ලැබුණා කියලා ඔයා ෂුවර් කරගත්තට පස්සේ නැත්නම් කන්ෆර්ම් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් කෙලින්ම ඔයාගේ store dashboard එකෙන් ඕඩර් එක completed කියලා මාක් කරන්න. finally කස්ටමර්ට පුළුවන් product එකට review එකක් දාලා ඕඩර් එක close කරන්න. ඒ වගේම තමයි තවත් ස්පෙෂල් දෙයක් මෙන්ෂන් කරන්න ඕනේ. ඉතින් ඔයාලට දැන් පුළුවන් ඔයාගේ Shopex store එක through returns and refunds accept කරන්න. ඉතින් ඔයා කැමති නම් ඔයාගේ products වලට refunds and returns accept කරන්න ඔයාලට පුළුවන් මේ feature එක ඔයාගේ Shopex store dashboard එකෙන් turn on කරගන්න. එතකොට ඔයාලගේ customers-ලට පුළුවන් refund request එකක් දාන්න. ඊට පස්සේ ඔයා ඒ request එකට කැමති නම් ඒ කියන්නේ product එකෙන් ඇත්තටම මේ product එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ return එක accept කරන්න, ඒ request එක accept කරන්න. එතකොට customers-ලට automaticallyම refund එක යනවා.
ඉතින් මෙන්න මේ වගේ ඇඩ්වාන්ස් රිෆන් සිස්ටම් එකකුත් ශොපෙක්ස් ට්‍රට්ෆෝර්ම් එක ඇතුළ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සරලවම වගේ කස්ටමර්ස් ලට වගේ ශොපෙක්ස්ටෝ එකට ඇවිල්ලා එයාලා කැමති ප්‍රඩක්ස් බයි කරන්න හෝ ඕඩ කරන්න පුළුවන් වෙන්නේ. මං හිතනවා දැන්නවාට මොකක්ද මේ ශොපෙක්ස් ටරල්කේ පටෆෝර්ම් එක කියන්නේ ඇන් ශොපෙක්ස්ටෝ එකක් කියන්නේ මොකක්ද ඒවගේම තමයි කොහොමද මේක වෙන්න කියන දේවල් ගැන හොඳ අයිඩිය එකක් තියෙනවා ඇති කියලා. ඉතින් නොත් කැමති නම් වගේ ඔන්ලයින් බිස්නස් එක දැන්ම ලෙවලප් කරගෙන සේල්ස් වැඩි කරගන්න තැන්ම වගේ ඔන්ලයින් බිස්නස් එකටත් ශොපෙක්ස්ටෝ එකක් ක්‍රේට් කරගන්න. ඉට අමතරව අට අප කස්න් සෝ ඩවස් තියන අනන් අඩ පුළුවන් අප ශොපෙක් ඩල්ගේ වෙබ්සයිට් එක තියෙන කටෙක් ෆෝර්ම් එකතුර කටක් කරගන්න නැත් නම් ඩිරෙක්ලි අපේ වත්සප් එකට මසේජ් එකක් දාන්න අපේ 24/7 available කස්ටම සපෝට් එකක් තියෙනවා ඒක නිසාවාට විතින් වන්නව අනිවාරෙන්ම රිප්ලයි එකක් ලැබේ බිඳුව 7.0යි 34යි 83යි 0.7.0 මේ වත්සප් නම් එකට වගේ කොෂන් සැන්ඩවස් අනිවාරෙන්ම මසේජ් කරන්න